හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ආන ගොඩක් දවසකට පස්සේ පොඩි වීඩියෝ එකක් කරන් ආවා. අද මම යන්නේ අඬා හැලෙන ඇල්ල හොයාගෙන. මේ ඇල්ල තින්නේ පිටිගල ඇල්පිටිය පාරේ. මම නම් හෙන කට්ටක් කාලා හෙන වටයක් ගහලා ආවේ. මොකද මම කුරුඳු ගහ හැතක් මේ ඉඳලා තමයි හොයාගෙන පොඩි පාරවල් වලින් ඔයාලට වරදින්නේ නැහැ. ඇල්පිටිය පිටිගල පාරේ හොස්පිටල් එකකින් දාලා ආව නම් වරදින්නේ නැහැ. බෝඩ් එක ගහලා තිනවා. අපි යන් ඉස්සරහට. ඉතින් යාළුවනේ එල්පිටිය ටවුන් එකේ ඉඳන් හොස්පිටල් එක ළඟින් පිටිගල පාර යනකොට ගොඩ දුර යන්න ඕනේ නැහැ. ගහලා තියෙනවා අඬා හැලෙන ඇල්ල වොට්ෆෝල් කියලා බෝඩ් එක. ඉතින් ටික දුරක් යද්දි පාකින් ගහලා තියෙනවා. තමන් යන වාහනේ පාක් එකේ දාලා මීටර් 200ක් 300ක් වගේ පයින් එන්න තියෙනවා. මේ වගේ කුරුඳු වත්තක් මැදින් තමයි යන්න තියෙන්නේ. දැන් එද්දි මග තේදලු නෙරණ ඇන්දල වගේ හම්බුණා. ඒ කට්ටිය කිව්වා මීටර් 200ක් විතර යන්න තියෙනවා කියලා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මාර ලස්සන පැත්තක් මේ හරිය. යන් ඉස්සරහට. යාළුවනේ පොඩි තලක් සෙට් වුණා මේ වන්නකො. මාර ලස්සනයි. මේ වගේ පොඩි තැන් හම්බ වෙනවා ඉතින් යන්න පුළුවන්. මේ වගේ ලස්සන පාරකින් තමයි යන්න තියෙන්නේ. ඇත්තටම මම මීට කලින් ඇවිල්ලා නැහැ. බලමු ගිහිල්ලා. මාර නිස්කලංකයි පරිසරේ. යන්න. මේ වගේ පොඩි තැනකින් යන්න තියෙනවා. ඉතින් guys මං අර බයික් එක පාක් එකේ දාලා එනකොට ටික දුරක් යද්දි හම්බුණා ප්‍රවේශ පත්‍ර ගන්න තැන. ඉතින් එතනින් මම මෙන්න මේ ප්‍රවේශ පත්‍රය ගත්තා. රුපියල් 75යි. ඉතින් මෙතන මම දැන් එනකොට බෝඩ් එක දැක්කා. බෙරළිය ගලද කොහෙද? රක්ෂිත වනාන්තරයකට තමයි මේ ඇල්ල අයිති වෙන්නේ. ඉතින් මම දැන් මේ ඇල්ල ළඟට යන ගමන් ඉන්නේ. මෙතන ඉඳන් මීටර් 100ක් වගේ තමයි ගෝ පයින් යන්න තියෙන්නේ. ඉතින් මේ බලන්න ගලස්සයි. මේ වගේ පොඩි පාලමකින් තමයි එහා පැත්තට යන්න තියෙන්නේ. මේ වගේ පුංචි පාරකින් තමයි ඉතින් යන්න තියෙන්නේ. මම මීට කලින් ඇවිල්ලත් නැහැ. බලමු ඉතින් ගිහිල්ලා. ගොඩක් දුර නැහැ මීටර් 100ක් වගේ කිව්වා දුර තියෙන්නේ. පාර හරි වෙන්න ඕන. ඔව්. බෙරළියගල රක්ෂිත වනාන්තරය. ඇල්පිටිය බෙරළියගල රක්ෂිත වනාන්තරයට තමයි මේ හරි අයිති වෙන්නේ. හැමතැනම දොළ පාරවල් තියෙනවා. මාරම ලස්සනයි හොඳේ. දියල්ලේ සද්ද නම් ඇහෙනවා.
අර බලන්නකෝ. මේ පාරෙන් තමයි මම දැන් ආවේ. බලන්න ලස්සන මේ රක්ෂිත ආනන්තරයක්. බලන්න බෝට්. ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කර එන්න. ඒ කියන්නේ ඔයාලා ගෙලියන කිසිම දෙයක් මේ රක්ෂිත වනාන්තරය තුල දාලා එන්න එපා කියලා තමයි මේ කියන්නේ. අන්න තියෙනවා අඬා හැලෙන ඇල්ල. අපි යමු. ඉතින් අද මම මේ ගමන තනියම ආවේ. මීට කලින් ඇවිල්ලත් නැහැ. ලස්සනයි තන. ඉතින් මේ තනියම ආවෙ හින්දාදී වෙන කවුරුත් ඇත්තෙත් නැහැනේ අර වගේ මේ උඩට යන්න පුළුවන්. මාර ලස්සනයි. කට්ටියත් එක්ක අවදාන ඉතින් මාර ෆන්. බලන්නකො ලස්සන. මේ තමයි ඇල්පිටිය පිටිගල තියෙන අඬා හැලෙන ඇල්ල. ඉතින් මෙතන උඩට යන්න පුළුවන්. ඔයාලට අන්නර පැත්තෙන් අර පඩි පිරෙන් නැගලා උඩට යන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මාර කට්ටක් කාගෙන ආවේ මේ අඬා හැලෙන ඇල්ල බලන්න. ඉතින් ඔයාලට මම ආයේ පාර කියන්නම්. මේ ඇල්පිටිය ටවුන් එකේ හොස්පිටල් එක ළඟින් පිටිගල පාර දෙනවා. ඒ පිටිගල පාර එනකොට කිලෝමීටර් 3ක් 4ක් විතර එනකොට බෝඩ් එක ගහලා දෙනවා පාර වම් පැත්තේ අඬා හැලෙන ඇල්ල කියලා. එතනින් ඇතුළට දාලා එනකොට වාහන පාක් යාලේන වාහනේ දාන්න පාක් එක හම්බ වෙනවා. ඉතින් එතන ඉඳන් මීටර් 200ක් වගේ තමයි පයින් එන්න දින්නේ. ඉතින් ඔයාලට මේ වගේ රුපියල් 75ක ප්‍රවේශ පත්‍රකුත් ගන්න වෙනවා. රුපියල් 75 ඉතින් 75ට පාඩු නෑ. මාර ලස්සනයි මේ. ඉතින් guys එහෙනම් මම දැන් මේ වීඩියෝ එක මෙතන නතර කරන්නම්. ඉතින් ඔයාලට මම අද අඬා හැලෙන ඇල්ලත් පෙන්නුවා. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.